ඔයා උදේ ඈරුණ ගමන් මුලින්ම කරන්නේ මොකක්ද? ෆෝන් එක අරගෙන WhatsApp බලනවද? නැත්නම් Facebook යනවද? එහෙම නැත්නම් TikTok එකේ වීඩියෝ දෙක තුනක් ඔයා බලනවද? මිනිත්තු 5යි කියලා පටන් ගත්ත එක බලද්දි විනාඩි 30ක් ගිහින් නේද? හැබැයි සාර්ථක මිනිසුන්ගේ උදේ පුරුදු බලද්දි එක දෙයක් පැහැදිලි. ඔවුන් දවස පටන් ගන්නෙ අනිත් අයගේ ජීවිත බලලා නෙවෙයි. Tamanගේ ජීවිතය හදාගන්න. එනිසා අපි අද බලමු ධනවත් සහ සාර්ථක මිනිසුන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් උදෑසන පුරුදු 7ක්. හැබැයි මතක තියාගන්න උදේ 4ට නැගිට්ටා කියලා ධනවත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔයා දවස පටන් ගන්න විදිය. අංක 1. ඇහැරුණු ගමන් ෆෝන් එකට යන්නේ නැහැ ධනවත් මිනිස්සු. අපි ගොඩක් දෙනාගේ උදේ පටන් ගන්නෙ මෙහෙමයි. අලාම් එක ඕෆ් කරනවා, WhatsApp බලනවා, Facebook බලනවා, news බලනවා. ඒ කියන්නේ උදේ ඉඳන්ම අනිත් අයගේ ප්‍රශ්නේ අපි ඔලුවට දාගන්නවා. අදහස් සහ ජීවිතේ අපේ මොළයට දාගන්නවා. ඒ වෙනුවට පළමු විනාඩි 20 හෝ 30 ෆෝන් එක අත නොගෙන බලන්නකෝ යා. Tamanගෙන් අහන්න අද මම කරන්න ඕන වැදගත්ම දේ මොකක්ද? මේ පොඩි වෙනස දවසම ඔයාගේ වෙනස් කරයි. දෙවෙනි කාරණේ ශරීරයේ වැඩ කරන තත්වයට ගන්නවා ධනවත් මිනිසුන්. ඒ කියන්නේ මොකක්ද? ජිම් එකකට යන්න ඕන නැහැ. විනාඩි 20ක් වා ඇවිදින්න. ගෙදර පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් කරන්න, ස්ට්‍රෙචින් ටිකක් කරන්න. අපි ගොඩක් වෙලාවට කියන්නේ වැඩ වැඩි වෙලාව නැහැ කියලා. හැබැයි දවසම වැඩ කරන්න තියෙන ශරීරය හොඳට තියාගන්න එක ආයෝජනය. ඔයාගේ මුදල් හොයන ප්‍රධාන යන්ත්‍රය ඔයාගේ ශරීරය සහ ඔයාගේ මොළය. ඒ දෙක මේන්ටේන් කරන්නේ නැතුව ආදායම් වැඩි කරගන්න හදන එක දිගු කාලයක් සඳහා වාට කරන්න අමාරුයි. තුන්වෙනි කාරණේ අද කරන්න ඕන වැදගත්ම වැඩ තුන මොකක්ද කියලා තීරණය කරනවා. අපි හැමදාම කියනවා අද වැඩ ගොඩයි කියලා. හැබැයි ප්‍රශ්නේ වැඩ ගොඩක් තියෙන එක නෙවෙයි. වැදගත්ම වැඩ මොනවද කියලා අපි දන්නේ නැති එක. උදේ පොඩි කොලයක් අරගෙන ලියන්න. අද අනිවාර්යයෙන් කරලා ඉවර කරන්න ඕන වැඩ තුනක් ගැන. 20ක් ලියන්න එපා 3යි. ඒ තුනෙන් එකක්වත් ඔයාගේ ආදායම, රැකියාව, ව්‍යාපාරය හෝ අනාගතයේ ඉදිරියට ගෙනියන වැඩක් වෙන්න ඕන. බිසි වෙලා ඉන්න එක සක්සස් එක නෙවෙයි. රිසල්ට් එකක් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. හතරවෙනි කාරණේ. Taman යන්නේ කොහෙද කියලා මතක් කරගන්නවා. ඔයාට අවුරුදු 5කින් කොහෙද ඉන්න ඕන? ගයක් හදන්නද? ණයක් ඉවර කරන්නද? රුපියල් මිලියන 10ක් ඉතිරි කරන්නද? හොඳ තනතුරකට යන්නද? එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නද? ගෝල් එකක් තිබ්බට වැඩක් නැහැ. මාස 3කට පස්සේ ඒක ඔයාට අමතක වෙනවා. උදේ විනාඩියෙන් අරගෙන Tamanගෙන්ම අහන්න අද මම කරන දේවල් මගේ අනාගතයට උදව් කරනවද? මේ එක ප්‍රශ්නේ ගොඩක් තීරණවාට වෙනස් වෙන්න පුළුවන්. පස්වෙනි කාරණේ හොඳම වෙලාව අඩු වටිනාකමක් තියෙන වැඩවලට නාස්ති කරන්න එපා. ධනවත් කට්ටිය මේක කරන්නේ නැහැ. උදේ ඔයාගේ මොලේ ෆ්‍රෙෂ්. ඒ වෙලාවේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා, unnecessary messages බලනවා, gossip කියවනවා. මේවට හොඳම එනර්ජි එක නාස්ති කරන්න එපා. උදේ හොඳම පැය එක ඔයාගේ වැදගත්ම වැඩට දෙන්න. මොනවද? ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ඉගෙනීමට දෙන්න. එම්ප්ලොයි කෙනෙක් නම් කැරියර් එක ඉදිරියට ගෙනියන අලුත් දෙයක් ඉගෙන ගන්න. බිස්නස් එකක් කරන කෙනෙක් නම් කස්ටමර්ස්ලා හොයන්න, සේල්ස් වැඩි කරන්න, බිස්නස් එක ඉම්ප්‍රූව් කරන්න ක්‍රමයක් කල්පනා කරන්න. ඔයාගේ හොඳම එනර්ජි එක ඔයාගේ හොඳම වැඩට දෙන්න අනිවාර්යයෙන්ම මේ කාලය ඇතුළත. 6වෙනි කාරණය. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න. ධනවත් වෙන සල්ලි විතරක් හොයන්න එපා. සල්ලි හොයන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒකට දැනුම සහ කුසලතාවය වැඩි කර ගන්න ඕන. දවසට විනාඩි 15ක් හරි පොතක් කියවන්න. තමන්ගේ රැකියාවට අදාළ දෙයක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි ටිකක් දියුණු කරගන්න. Excel, AI, accounting, sales, technology වගේ දේවල් ඉගෙන ගන්න. අද රුපියල් ලක්ෂයක් හොයන කෙනෙක්ට වඩා රුපියල් ලක්ෂ 5ක් හොයන කෙනා හැම විටම වැඩිපුර වැඩ කරනවා කියලා එකක් නැහැ. සමහර විට යාගේ දැනුම, කුසලතාවය සහ එයා ගන්න තීරණවල වටිනාකම වැඩි. ඔයා දවසට ඔයාගේ දියුණුව 100%කින් ඔයා කරගත්තොත් එහෙම ඔයාට දවස් 365ක් යනකොට 365කින් ඔයාගේ දැනුම වර්ධනය වෙලා. අංක 7. අද මම කොහොමද වටිනාකමක් හදන්නේ කියලා හිතනවා. මේක තමයි මම හිතන විදියට වැදගත්ම එක. ගොඩක් අය උදේ හිතන්නේ අද මට කීයක් හම්බ වෙයිද? හැබැයි වඩා හොඳ ප්‍රශ්නේ වෙන්න ඕන මේ සම්බන්ධයෙන් අහන්න අද මම කාටද වටිනාකමක් දෙන්නේ කියන එක.
එම්ප්ලොයි කෙනෙක් නම් කම්පැනි එකටම තව වැලියු එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. බිස්නස් එකක් ඔයා කරනවා නම් කස්ටමර්ගේ ප්‍රශ්නේ තවත් හොඳට විසඳන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඔයා YouTube එකක් කරන කෙනෙක් නම් මගේ වීවර් කෙනෙක්ට අද මම යූස්ෆුල් දෙයක් දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. මතක තියාගන්න. ලොකු මුදලක් බොහෝ වෙලාවට ලැබෙන්නේ ලොකු ප්‍රශ්නයක් හොඳට විසඳන කෙනාට. සල්ලි පස්සෙම දුවන්න එපා. වටිනාකම හදන්න. සල්ලි එක පස්සේ එන්න පුළුවන්. ඒ නිසා හෙට උදේම මේ 7 එකවර කරන්න හදන්න යන්න එපා දැන්. එක පුරුද්දක් තෝරගන්න. ෆෝන් එක විනාඩි 30ක් අතර නොගන්න. වැදගත් වැඩ 3ක් ලියන්න. විනාඩි 20ක් ඇවිදින්න. විනාඩි 15ක් අලුත් දෙයක් ඉගෙන ගන්න. පුංචි හොඳ පුරුද්දක් හැමදාම කරන එක ලොකු දෙයක් දවසක් දෙකක් කරන එකට වඩා වඩාත් බලවත් වෙනවා. මේ 7න් ඔයා හෙට උදේම පටන් ගන්න පුරුද්ද මොකක්ද? කමෙන්ට් එකේ නම්බර එකක් දාන්න. මේ වගේ මුදල් වෘත්තිය සහ ජීවිතය දියුණු කරගන්න ප්‍රැක්ටිකලි යූස්ෆුල් දේවල් දැනගන්න කැමති නම් channel එක subscribe කරන්න. අපි ළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.